ඊට පස්සේ දෙවෙනි බණපදයේ දේශනා කරනවා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කිසිවෙකු සනසන්න හැකියායෙකුද නොමැත මරණින් ගාලවා ගැනුමට සමතෙක් නොමැත ලොව කිසිවෙකුට පිහිටට කිසිවෙකුද නැත මේ දම්පාදය අනුවම මට මා පමණි ඇත මේ බණපදයෙන් දේශනා කරන්නේ මේ ලෝකෙ මේ සත්‍යයට පිහිට වෙන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. දැන් හිතන්න ඔබතුමාට යම්කිසි රෝගයක් තියෙනවා. ඔබතුමා යම්කිසි රෝගයකින් විඳවනවා. ඒ විඳීම ඔබතුමාට කාට හරි දෙන්න පුළුවන්ද? බෑනේ. කාටවත් දෙන්න බෑ. එතකොට නේ දෙවෙනි බණපදයෙන් කියන අපට යම්කිසි දුකක් හටගත්ත නම් වේදනාවක් හටගත්ත නම් යම්කිසි ආකාරයක මොනියම් හෝ ආකාරයෙන් පීඩාවක් ආව නම් ඒ පීඩාව කිසිම හේතුවක් මත කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රජුරවන්ට කියනවා අනේ මේ ස්වාමීනි මට මේක පොඩ්ඩක් තේරුණා මදි. තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා කියනකොට රට්ටපාල හාමුදුරුවෝ කියනවා රජතුමාට රජතුමනි ඔබතුමාට මොනියම් රෝගයක් තියෙනවද? ඕනේ මේ හාමුදුරුවනේ. දැන් මගේ වයස අවුරුදු 80යි. අඩිය තියෙන තැන නෙමෙයි තිබ්බ වෙන්නේ. එතකොට මම කියන දේ නෙමෙයි කියවෙන්නේ. එතකොට මේ මට වෙලාව මට මේ දරුණු වාත අමාරුවක් තියෙන මේක උස්සන්නන් පස්සේ මගේ බිරින්දෑවරු මගේ දරුවෝ මේ එතකොට මේ මාලිගාවේ සේවය කරන අය හැමෝම කියන රයිතුමා දැන් මැරෙයි කියලා. ඒ වෙලාවේ කියනවා රයිතුමනේ වේදනාව කාට හරි දෙන්න පුළුවන්ද? බෑනේ. ඒ වේදනාව මම්ම විඳ ගන්න එපා කියලා. ආන් ඒක තමයි රයිතුමනේ බුදුහාමුදුරෝ දේශනා කරේ. අත්තානෝ ලෝකෝ අනබිස්සර මේ ලෝකේ අපිට පිහිට වෙන්න පුළුවන් කිසිම කෙනෙක් ඇත්තේ නැහැ කියලා. ඊට පස්සේ